අපිට නීතිඥ කියලා කියන්න පුළුවන් නේ වාටනේ. පුළුවන්. ලෝයනේ නේ. ඈ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්තික තුන ඔම කටපාඩම්ෙන් කියන්න පුළුවන්ද? දැන් මට කියන්න බෑ. එයි කටපාඩම් කළා නේ. නෑ නේ ඒක සාමාන්‍යයෙන් දන්නීති සංග්‍රහය අරන් ගිහලා අපි ප්‍රැක්ටිස් කරන්නේ. හරි ඇත්තටම ඔය ඔබ ලකුණු 99ක්ම ගත්තේ. කවුද කියන්නේ? ඔය කියන්නේ? ඉතින් කියන අයගෙම තමයි අහන්න ඕනේ. ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් බුලත් අතක් දිලානේ පිළි අරන් තියෙන්නේ. දෙන්නේ දෙපැත්තේ තියාගෙන විභාගෙ ලියලා තියෙන්නේ. ඒ ප්‍රින්සිපල් එක කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන විභාග ලියන්න දෙයනේ. අපිත් ලෝයස්ලා නේ නං ඉතින්. අපේ නම් තුරට ඉස්සරහින් නීතිඥ කෑ ලියනවනේ. දැන් තමයි ඔක්කොම චෝදනා නගන එක්කෙනෙක් ඉන්නවා පිටරට. ඔව්. දැන් යාට වෙලා සාක්ෂි දෙන්න පුළුවන්. ඉතින් එයා උස්සපු හින්දානේ යා රටින් පැල්ලා ගියේ ඕගොල්ලෝ වාහන දාලා කොහොමද උස්සන් ගිහිල්ලා අපි විභාග ලියන්නේ ඔක්කොමත් එක පොදු ශාලාවකනේ ඔබට විතරක් ලයිබ්‍රරි එකේ කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන සපෝට් එකට ඔහු කියවනේ පොර ඇරලා බලනකොට ඔහු S2 දැක්කද ඔබ ඉන්නවා හරි තාකන්දේ ආමුදුර කොපි කරලා හරි කමක් නැහැ කියලා කොපි කරලා හරි කමක් නැහැ ලිව්වනේ ඔබතුමා එහෙම නෙවෙයිනේ ලිව්වනේ නේ අපිත් අහන්නේ ඉස්සරහා එවන මොකුත් කමක් නැහැ කොපි කරලා හරි කමක් ලිව්වද කියලා ෂුවර්නේ ලකුණු කීයක් හමුනද ලකුණු ලකුණු මට මතක නෑ දැන් නම් මම කිව්ව 99 නැහැ කියලා කිව්වේ කොහොමද 99ක් නෑ 99ක් ගන්න බෑ තමයි මේ කතා හදන ඒවා නේ කීයද ගත්ත ලකුණු මතක නැහැ මම ෂීට් එකට WhatsApp කරනවා කවසට මේ ප්‍රෝග්‍රෑම් එක කරලා මම ප්‍රෝග්‍රෑම් එකේදී අවශ්‍යනේ මට එව්වයි කියලා වැඩක් තියෙනවා ඔය ගණම්මන දැන් දැක්කනේ ඇබරිල්ල ලකුණු කියා ගන්න බෑ ආමල් රාජපක්ෂලා කවදාවත් හිතන්න බැරි අය ගහගෙන යන කොටේට එල්ලුණා වගේ අන්තිමට නාමල් රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයට ගිහිල්ලා නේ අනේ එහා පැත්තේ වාඩිලා බලන් ඉන්නකොට ගොඩක් අය කිව්වා ආණ්ඩුව නම් කිව්වේ හොරු ඔන්න එකතුණයි කියන එක. නමුත් නාමල්ලා ෆයිල් 2 3 ඇරෙනකොට ඔන්න ගියා ඔන්න එක කොටේට නැග්ගා.